මේ පෙන්නන කවුරුවත් අය මම ලොකුවට දන්නේ නැහැ. මොකද මේ අය මගේ ශාස්ත්‍රයට ලොකුවට සම්බන්ධ නැති නිසා. හැබැයි මේ අයව දන්නේ නැහැ කියන තරම් මට මාන්නෙකුත් නැහැ. මොකද මම මේ අයව සෝෂල් මීඩියා වල දන්නවා. මම මේ අපේ තරුණ නෝනලට මහත්තයරට මේ කියන ඇඩ්වයිස් එකක්. මේක ගන්නව නම් ගන්න. හරිම සරල දෙයක්. අපි අපේ ජීවිතේ දියුණු වෙන්න උත්සාහ කරනවා නම් ඔයා කරන්න ඕන ප්‍රධාන දෙයක් තමයි ඊර්ෂ්‍යා කරන එක නවත්තන එක. හරියට අර මම පෙන්න ඔයාට කීබෝඩ් එකෙන් ගහනවා වගේ. මොකද හේතුව ඔයා ඊර්ෂ්‍යා කරනවා කියලා කියන්නේම ඔයා කුහකත්වයෙන් බලනවා කියලා කියන්නේම මේක හොඳට ඔලුවට ගන්න. ඔයා ඒ අයට ඔයාගේ එනර්ජි එක දෙනවා කියන එක. හැබැයි ඔයා ඇත්තටම දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා අනිත් අයගෙන් තමයි එනර්ජි ගන්න ඕනේ. ඉතින් ඇයි ඔයා කෙනෙක් ඉරිසියා කරලා Tamanට දියුණු වෙන්න තියෙන එනර්ජි එක ඒ අයට දීලා ඔයාගේ දියුණුව වළක්ව ගන්නෙ? හොඳට හිතන්න. Taman යම්කිසි ගෝල් එකකට යනවා නම් ඔයාව ඒකෙන් පස්සට අදින ප්‍රධානම දෙයක් තමයි ඔයාගේ හිතේ වෙන කෙනෙක් ගැන ඇතිවන ඊර්ෂ්‍යාව කියන එක. මෙන්න මේක හොඳට අඩු කරගත්තොත් නැත්නම් මේක නැතිම කරලා දැම්මොත් ඔයාගේ දියුණුව කාටවත් නවත්තන්න බෑ. මොකද ඔයාට අනිත් අය ගැන හොයන්න වෙලාවක් නෑ. ඔයාට ඉලක්කයක් තියෙනවා යන්න. ඉතින් ඊර්ෂ්‍යාව කියන්නේ ඔයාගේ දියුණුව වළක්වන ප්‍රධානම සාධකයක්. පරිස්සමෙන්